සුබ දවසක් ආයුබෝවන් කියලා පිළිගන්නවා ලකා ට්‍රැවල් වෙත. අපි අද ඇවිල්ලා ඉන්නේ අලවල ලෙන් විහාරයට. මේක තියෙන්නේ වේයන්ගොඩ අලවල. මේකේ විශේෂත්වයක් තියෙනවා ආදි මානවයා තොරතුරු රැසක් එක් වෙලා තියෙන විහාරයක්. හරිම ලස්සන පන්සලක්, හරිම නිස්කලංකයි. අපි ගිහින් බලමු මේ පන්සලේ තියෙන විශේෂත්වය මොකද්ද? ඒක ඇත්තටම තියෙනවද? මේ ලෙන් මේක තියෙනවද? අපි ස්වාමීන් වහන්සේ මේ විහාරේ බාර වෙන ස්වාමීන් වහන්සේගෙන් අහලා බලමු මේ පන්සල ගැන විස්තරයක්. අවුරුදු 40000කට වඩා පරණ පන්සලක්. අපි බලමු මේකේ විශේෂත්වය මොකක්ද කියලා. ඇත්තට මේ කොච්චර කාලයකට කිස්තුවත කොච්චර ගානකට ගිහිලා තියෙනවද? බලමු මේක මොකක්ද වෙලා තියෙන්නේ. අපි බලමු ඇත්තටම ගිහිල්ලා පන්සලට ඒක ගිහිල්ලා අපි විස්තරයක් දැනගමු. අපි අද ගමු මේ මොකද්ද මේ පන්සලේ තියෙන විශේෂත්වය. ඒ ගැන අපි විස්තරයක් අපි දැනගමු ස්වාමීන් වහන්සේගෙන්. ඇත්තටම ආම්දුරනේ මේ පන්සල කොච්චර පරණද? මේ විහාරස්ථානය ගම්පහ දිස්ත්‍රික්කයේ සියනෑ කෝරළේ උඩුගහපත්වේ අත්තනගල්ල ආසනයේ අලවල ගම්පියසෙහි තමයි මේ විහාරස්ථානය ස්ථාපනය වෙලා තියෙන්නේ. විහාරස්ථානයේ ඓතිහාසිකත්වය පිළිබඳව සඳහන් කරනකොට අවුරුදු 40000කට ඉපැරණි ආදි මානවයින් වාසය කරපු ස්ථානයක් හැටියට සඳහන් වෙනවා. ප්‍රාක් ඓතිහාසික යුගයේ ආදි මානවයින් වාසය කරපු ස්ථානයක් හැටියට සඳහන් වෙනවත් එක්කම මේ ඓතිහාසිකත්වය සනාත වන්නට යෙදෙන්නේ 2004 අවුරුද්දේ ප්‍රාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් මේ විහාරස්ථානයේ පොත්ගුල් ලෙන කියන ලෙන කැනීමට ලක් කරනවා. ඒ කැනීමට ලක් කිරීමත් එක්ක මෙහි ඓතිහාසිකත්වය ප්‍රාක් ඓතිහාසික යුගය දක්වා තොරතුරු ලැබෙනවා. ඒ ආදි මානවයින්ගේ ඇටසැකිලි 3ක් හොයාගන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ ඇටසැකිලි හොයාගන්නකොට ඒවා ඇටසැකිලි 3 ඇමරිකාවට යවනවා. ඒ කාබන් 14 පරීක්ෂණය සිදු කරලා ඒවයින් සනාත වෙනවා එක ඇටසැකිල්ලක් අවුරුදු 40000ක් වෙනවා. එකක් අවුරුදු 37000ක් වෙනවා. එකක් අවුරුදු 14000ක් වෙනවා. එතකොට ඔය කියපු කාල නිර්ණයන් සඳහන් කරලා නැවත ලංකාවට වෙනවා. මෙන්න මෙච්චර කාල පරිච්ඡේදයක් මේ ඇටසැකිලි වලට වෙනවා කියලා. ඉතින් ඒත් එක්කම තමයි අවුරුදු 40000ක් 37000ක් අවුරුදු 14000ක ආදි මානවයින් වාසය කරපු ස්ථානයක් හැටියට සඳහන් වන්නට යෙදෙන්නේ. අපි ඒ ප්‍රාක් ඓතිහාසික යුගයේ තොරතුරු තමයි ඔය කියන්නට යෙදුනේ. ඊට පස්සේ කිස්තුපුර පළවෙනි සියවස වෙනකොට අනුරාධපුර යුගයේ මුල් භාග පරිච්ඡේදයේදී තොරතුරු ලැබෙනවා. මෙම විහාරස්ථානයේ තියෙනවා ලෙන් 3ක්. ඔය කියපු පොත්ගුල් ලෙන කියන ලෙනේ කටාරමත් එක්ක තියෙනවා පූර්ව බ්‍රාහ්මී අක්ෂර වලින් ලියවිච්ච සෙල්ලිපි. ඒ සෙල්ලිපියක සඳහන් වෙනවා ගමික පුතතිස ලෙන අගත අනගත චතුදිස සගස දිනේ. ගම් ප්‍රධානියාගේ පුත්‍රයා වන තිස්ස විසින් 4 දිගින් වඩන මහා සංඝයා වහන්සේට මේ ලෙන් පූජා කළායි කියන එක. එතකොට අනුරාධපුර යුගයේ මුල් කාල පරිච්ඡේදය කිතුපුර පළවෙනි සියවස වෙන දක්වා කාල පරිච්ඡේදය වන විට ස්වාමීන් වහන්සේලා වැඩ සිටින ස්ථානයක් බවට පත් වෙලා තියෙනවා. ඒතකොට ස්වාමීන් වහන්සේ ඇත්තටම මේ පන්සලේ වටිනාකම තවත් වැඩි කරලා දෙන්න මොනවාද විශේෂතාවක් තියෙනවද? ලෙන් වලට අමතරව තව බලන්න දේවල් එහෙම හම්බෙලා තියෙනවද? දැන් මේ එහෙම දැන් අපේ විහාරස්ථානයේ ඓතිහාසිකත්වය තමයි ඔය කියන්නට යෙදුනේ.
මේ විහාරස්ථානය ලෙන් 3කින් සමන්විත වෙනවා. එකක් පොත්ගුල් ලෙන, අනිත් එක විහාර ලෙන, අනිත් එක තාපස ලෙන කියලා. අක්කර 80ක වපුසරියකින් යුක්ත පූජා භූමියක්. එතකොට අත්තනකඩු ඔය මේ අසබෙඩින් ගලාගෙන යන්නේ ස්වභාව සෞන්දර්යයෙන් බොහොම ඉහළට යනවා. පරිසර වර්ණාව බොහොම ඉහළයි. ඉතින් ඒ වගේ ස්වාමින් වහන්සේලාට භාවනානුයෝගීව වැඩ සිටින්නට පුළුවන් වෙන ක්ෂේම භූමියක් හා සමානයි. ඉතින් ඒ තරම් විහාරස්ථානය දැකුම් කළු බුදුහාමුදුරෝ දේශනා කරන්නේ රමණීයානි අරඤ්ඤානි යත්තන රමති ජනෝ. බොහොම රමණීය සිත් අලවන තැනක් හැටියට තමයි මෙම විහාරස්ථානය සඳහන් කරන්න පුළුවන්කම තියෙන්නේ. ඔය මම මුලින් මතක් කරපු විදිහට ලෙන් 3කින් සමන්විත වෙනවා. එතකොට ඔය ලෙන් 3 ගැන පිළිබඳවම විශේෂයෙන් මතක් කරන්න ඕනේ. පොත්ගුල් ලෙන කියපු ඔය ලෙන 1000කට වුවත් නොතෙමී සිටින්නට පුළුවන් කටාරම් කොටපු දැවැන්ත ලෙන. එතකොට ඔය ලෙනේ තමයි ආදිමානවයේ වාසය කරපු බවට සනාත වෙන්නට යෙදෙන්නේ. ඒ වගේම එලෙනින් අපිට හම්බ වෙනවා පුරාවිද්‍යාත්මක සාධක විශාල ප්‍රමාණයක් මෙවලම්. ඒ තමයි ආදිමානවයෙන් ඒ කාල පරිච්ඡේදයේදී භාවිතා කරන්නට යෙදුන පළඳින්නට යෙදුනා වූ මෙවලම්. ඒ කියන්නේ ගීවාභරණ බෙල්ලට දාන්නට යෙදෙන පළඳනාවන් ලැබෙනවා. මෝරෙකුගේ දතින් විශේෂත්වයක් තියෙනවා. එකේ මෝරෙකුගේ දතින් කරවන්නට යෙදුනා වූ පෙන්ඩන් එකක් හම්බ වෙනවා. ඒක අද කෞතුකාගාරයේ තියෙන්නේ. මේ විහාරස්ථානයෙන් තමයි ඒක සොයාගන්න පුළුවන්කම ලැබුණේ. ඒ වගේම ඊට අමතරව ඒ ආදි මානවයින් මිනිසුන් ආහාර හැටියට ගන්නට යෙදුනා වූ බෙලි කටු, විශේෂයෙන් බෙල්ලන්ගේ කටු අපිට අද ශේෂව දකින්නට ලැබෙනවා. ඊට අමතරව සාක කොටස් කැපුණු වගේ ගස් වලින් ඒ ලබා ගන්නට යෙදුනා සාක කොටස් මිනිස්සු ආහාර හැටියට අරගෙන. ඇත්තටම පන්සලේ පුරාණ විද්‍යාත්මක ගැන ස්වාමීන් වහන්සේ පැහැදිලි කරලා දුන්නා අපිට. මේ ඇත්තටම ලස්සන පරිසරයක්. මේ ගොඩාක් ලස්සන පරිසරයක්. ගොඩාක් විස්තරයක් ස්වාමීන් වහන්සේ අපිට ලබා දුන්නා. ගොඩාක් ලස්සන සුන්දරත්වයෙන් තියෙන පරිසරයක්. හරිම නිහඬ නිසල බවක් තියෙනවා. අපි හරිම ලස්සන දියපාරක් තියෙනවා. දැන් ඔබ දකින්නේ මේ ලස්සන විදිහ ගන්න ඔබත් ඇවිල්ලා බලන්න. අපි මේ වීඩියෝ එකේ ඉස්සරහට ගිහින් බලමු මේ පන්සලේ ඉතුරු ඒ ස්ථාන කියපු ස්ථාන මේ පන්සලේ තියෙන මොනවාද, ඒක කොහෙද තියෙන්නේ. අපි ඒ තැන් වලට ගිහිල්ලා මේ අපි ඇවිල්ලා ඉන්නේ අලවල පන්සලේ මේ විහාරයේ ටියුෂන් ඩෝර්ටුව ළඟට. මෙතනින් තමයි පන්සල පටන් ගන්නෙ. අපි ගිහින් බලමු පන්සල. ඔයත්තන ඔබට පේනවා වටපිටාව හරිම ලස්සනයි. සුන්දර වෙල්ලයක් එක්කම තියෙන්නේ. එතනම ගිහින් බලමු සුන්දර කඩුවකින් වටෙච්ච පන්සලක්. මේකේ තවත් විස්තර කොහොමද කියලා අපි ගිහින් බලමු. මෙතන ලස්සන බුදු පිළිම ගොඩාක් හදලා තිනවා. එතන පටන් ගන්න තැනින් ඒක තියෙන්නේ. අපි ඇත්තටම පන්සල ඇතුළට ගිහින් බලමු මොනවද තියෙන්නේ. ඒ වගේ විස්තරයක් බලමු අපි.
එන්නේ පොත්ගුල්ලෙන් විහාරයටයි. අපි බලමු මේ පන්සලට විහාරයට ගිහිල්ලා කොහොමද අතන ගිහින් බලමු. ඇත්තන ඔබට දකිින් තියෙන මේ පොත්ගුල්ලෙන් විහාරයේ ඉදිරිපිට පෙනුම. මේකේ විශාල ගලකින් තමයි මේක දුගේ අතර තියෙන්නේ. මේකේ කටාරම් ගහලා තියෙනවා කිසිම විදියකින් වතුර ඇතුළට යන්නේ නැති වෙන්න. මේ වතුර පාරක් විතර වෙනවා, ඒක දිනෙන්නේ නැහැ. අපි ගිහින් බලමු ඇතුළට ඇත්තටම කොහොමද මේකේ චිත්‍ර ඇඳලා තියෙනවා. අපි ඇත්තටම බලමු ගිහිල්ලා කොහොමද කියලා. මම ඉස්සෙල්ල කිව්වා වගේම ඔබ මේ දකින්නේ බුදුගේ ඇතුලේ ඇඳලා තියෙන චිත්‍රයි. මීට අවුරුදු ගානට හේතුවලදී මේ ගල් දොරක් තිබිලා තිනවා, මෙතනින් ගුහාවක් තිබිලා තිනවා. යන්න දැන් යන්න හැකියාවක් නැහැ. මේ රූපරාම වලින් අන්තිමට පේන්නේ මේ ගල් දොරට ඇතුල් වෙන දොරටුවයි. ඒක දැන් වහලා තියෙනින්ද යන්න. අපි දැන් ඇවිල්ලා ඉන්නේ බුදුගේ ඉදිරිපිට. ඇත්තටම මේක හදලා තින්නේ මේක සාදා ඇත්තේ ගලක් මැදිකට. ඔබට පේන විදිහට අර ඈතින් පේන්නේ කටාරම් කරලා තිනවා. කිසිම විදියකින් මේකට ඇතුළට වතුර නොයනසේ තමයි ඒක සාදා නිම කරලා ඇත්තේ. ඇත්තටම අලංකාර පරිසරයක්. මේක ලස්සනයි ගොඩාක්. අන්තිමේ වට වෙලා තියෙන්නේ. අපි ඉස්සරහට ගිහින් බලමු. අපි දැන් බලන්න යන්නේ ලේන. අපි උඩට ගිහින් බලමු. ඇත්තට මේ කන්ද ටිකක් නගින්න ඕනේ. ටිකක් අමාරුයි නගින්න. අපි බලමු ඉස්සරහට ගිහින් මොකක්ද වෙන්නේ, කොහොමද මේ ගමන කියලා, කොච්චර අමාරුද, කොච්චර පඩිපෙරවල් තියෙනවද මේ නගින්න. එහෙනම් බලමු ඇත්තටම ඉස්සරහට මොකක්ද වෙන්නේ කියලා.
එතන වටේටම කඳු වලලා තියෙන රබර් ගස් ආගින් මැදි වෙච්ච ලස්සන පාරක් තියෙන්නේ. ගොඩාක් ලස්සනයි. එතනම කියන්න බැරි තරම් මේකේ ලස්සනක් තියෙනවා. ඔයාලත් ඇවිල්ලා බලන්න මේක කොහොමද කියලා. අපි දැන් ටික දුරක් ආවා. අපි බලමු තවත් කොච්චර දුරක් උඩ නගින්න තියෙනවා කියලා. ඇත්තම ලේසි පහසු ගමනක් නෙමෙයි මේක. ගොඩක් අමාරුයි නගින්න. ගොඩක් අන්දර යන්න තියෙනවා. අපි ඉස්සරහට ගිහින් බලමු තව කොච්චර දුර යන්න තියෙනවද කියලා. කොයි වගේද එන ඇත්තම මොන වගේද මොන වගේ පරිසරයක්ද එතන තියෙන්නේ කියලා අපි බලමු. එතන මේ දැන් එතන ටිකක් පරිසරය අඳුර වෙලා තියෙන්නේ. මේලා කාලගුණේ ටිකක් අඩු වෙගෙන යනවා. අඳුරු වෙලා වෙගෙන යනවා. එතන අපි ලේන පේනවානේ තමයි ඉන්නේ. අපි බලමු අපිට පේන ඇති ආරෝග්‍ය ස්ථානයේ තමයි තියෙන්නේ. අපි ගොඩාක් වං වෙලා තිනවා. අපි ළඟටම ඇවිල්ලා තිනවා. අපි බලමු කොහොමද කියලා. එතන අපි ලෙන්ට ඇවිල්ලා ඉන්නේ. මේකේ යන තැනම බෝඩ්ඩෙන් සඳහන් කරලා තියෙන ආලවල ලෙන් ලිපිය කියලා. කිස්තු පූර්ව දෙකක් සීවසස් පූර්ව භාගම සිංහද මේලා තියෙනවා. අපි බලමු ලෙන් ඇතුළට ගිහිල්ලා මේ කොහොමද කැනින් කරලා තියෙන්නේ. කොයි වගේ හරලා තිනවද බලමු කොහොමද මේකේ තියෙන්නේ කියලා. මෙතන තමයි කැනින් කරලා තියෙන්නේ. මෙතනින් තමයි හොයාගෙන තියෙන්නේ. කොහොමද කියලා මේවා ඇත්තටම ටිකක් ගැඹුරට හරලා තියෙනවා. මේකේ සාමාන්‍යයෙන් ස්වාමීන් වහන්සේ කියපු පරිදි එකපාර 1000කට පවණ ඉන්නවට හැකියාව තියෙනවා. චාල මේක නිර්මාණය වෙලා තියෙන ස්වභාවික කළු ගලකින් තමයි වටේටම කළු ගල් තියෙන්නේ. එකපාර ලොකු පිරිසකට සාමාන්‍යයෙන් ඉන්න පුළුවන් හැකියාව තියෙනවා මෙතන. එතනම හරිම ලස්සනයි මෙතන. ඉස්කලංක පරිසරයක් තියෙන්නේ. අපි තව ටිකක් ඉස්සරහට ගිහින් බලමු. ඔබට දැනගන්න පුළුවන් මෙතන ගලෙන් ඇතුළට වතුර නොනිසේ මෙතන දිගටම කට අරන් ගහලා තියෙනවා. ඒක ලොකු තාක්ෂණයක්. ඒ කාලේ තිබ්බ විදිහට කිසිම විදියකින් ඔබට දකින්න පුළුවන් මෙතන වතුර වැටෙනවා. ඒත් ඇතුළට එන්නේ නැහැ. කිසිම විදියකින් වතුර එන්නේ නැහැ. ඒ කාලේ දිනු තාක්ෂණයක් පාවිච්චි කරලා තියෙනවා. මේකේ සාමාන්‍ය වැහි කාලේ අඩුණත් මේ වතුර පාර දිගටම එනවා.
මෙතනින් එහාට අපිට දැකගන්න පුළුවන් කන්ද මෙතනින් එහාට ලෙනක් නෑ. මෙතනින් එහාට ලෙන ඉවරයි. මේ වතුර පාරක් නිතරම ගලෙන් වැටෙනවා. ඇත්තටම දෙන්න දින පණිවිඩය තමයි මේ දේවල් බලන්න එන්න. ඇත්තටම ලස්සනයි, ගොඩක් ලස්සනයි. මේ දේවල් බලන්න ආවට ගන්න කිසිම හානියක් කරන්නේ නැතුව ඉදිරි මතු පරම්පරාවටත් බලන්න මේ වගේ බලලා යන්න හැමෝටම එන්න ආරාධනා කරනවා. මේ පන්සල ගැන වැඩි කිසිම කෙනෙක් කවුරුත් දන්නේ නැහැ. මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනනම් එන්න පුළුවන් ලොකේෂන් එක. ඔයාලා ඇවිල්ලා බලලා යන්න. ගොඩක් ලස්සනයි, ගොඩක් දැනගන්න දේවල් තියෙනවා. අපේ ඉතිහාසය ගැන මේ ඒ විස්තර සියලු දේවල් දැනගන්න පුළුවන්. ඇවිල්ලා බලන්න. මගේ channel එක subscribe කරන්න කියලා මම කියනවා. ලකා travels video subscribe කරන්න දන්නේ නැති අය කියන්නේ. මගේ වීඩියෝ share කරන්න. ආය අලුත් වීඩියෝ එකකින් හම්බ වෙන තුරු ඔබට සුබ දවසක්.